හදලා මං හාල් මැස්ස ඒ වගේම මඤ්ඤු කකුල කඩන් ආවා. තිබ්බටු තියෙනවා. තිබ්බටු තරලා හදන්නේ මඤ්ඤුක තිබ්බටු නැල්ලුම. කොටලා හදන්නේ ගලේ. මං ගෙඩියේ එක කරන් තමයි දැන් හදන්නේ. මේක මං කොටාගෙන එන්න. විසික් වෙනව නැත්තම්. නාලා ඉස්සයක් කන ගමන් එහෙම තමයි කොටන්නේ. හොඳටම රස්නේ හොඳටම තිබහයි. වෙලාව 12:18යි. වෙන්දන්න උදේ උයනවා. අද උදේ ඉුවේ නැහැ. මේක දැන් වරන්දට දාලා මම වතුර පොඩ්ඩක් දාලා ලුණු ටිකක් දාලා මේ තැම්බෙන්න තියලා මඤ්ඤොක්ක කොළ ටික කොටන්න ගන්නවා. එතකොට අරක ගාන්න තැම්බෙනවා. ඒක ලිපෙන් තිබ්බා. මඤ්ඤොක්ක කොළ මම ගිය සතියේට වගේත් හැදුවා. අරගම වීඩියෝ එකක් දැම්මා. මේකට පොල් ටිකක් දාන්න ඕනේ. දැන් පොල් ගාලා පොල් ගාගෙන මේක කොටා ගන්නවා. පොල් දාලා ලුණු දාලා අවු මිරිස් දාලා කරපිංච කොළ දාලා සුදු ලුණු ඔක්කොම දානවා. කොච්චිත් දාන්න පුළුවන්. කොච්චි නෑ. ඉතින් මම මේ විදිහට තමයි මේක කරගන්නේ. තේනවා ඒක දැන් තැම්බෙනවා. මේ හොඳට තැම්බෙනවා මේක. මම අවශ්‍ය ඔක්කොම දාගෙන තියෙන්නේ කරපිංච සුදු ලුණු අමු මිරිස් කහ ඒ වගේ දාලා මේ ටික කොටා ගන්නවා. මේක කොටලා අරකට දානවා. මේක හොඳට මලව ගන්නවා. ඔන්න යාළුවනේ මඤ්ඤොක්ක කොළ ටික කොටලා මම මේකට දැම්මා. දාලා මේක හොඳට කලවම් කරලා මඩ ගින්නේ මේ මලව ගන්න ඕන. හොඳට මඤ්ඤොක්ක කොළ ටිකේ පාට වෙනස් වෙනකම්. යාන්තම් පාට වෙනස් වෙනකම් එතකොට හරි දැන් දාපු ගමන් මම යනවා හාල් මැස්ස ටික වේදගෙන එන්න. ඔහොම තමයි දාපු ගමන් හාල් මැස්ස කරියකට අවශ්‍ය දේවල් ඔක්කොම දැම්මම කුරුඳු උළුහාල් 3-5 සුදු ලුණු අමු මිරිස් කරපිංච රම්ප කෑල්ලක් කඩාගෙන එන්න ඕනේ. අමු මිරිස් තියෙනවා. පේනවනේ රම්ප කඩාගෙන එන්න ඕනේ. පොල් ටික මම මිරිකගෙන එන්න. ඕන දානවා පොල් කිරි. දැන් මේක ලිපේ තියලා ටිකක් උතුරනකම් හැදි ගාලා තමයි කිරි හොද්ද හාල් මැස්ස ටික දාන්නේ. නැත්නම් හාල් මැස්ස ටික දැන් මේක හරියාගෙන එන්නේ. දැන් මේකට මම කෑලි මේලිච්ච මිරිස් කරා තියෙන ඒවයි අබයි බදින්න ඕනේ. බෙදලා මේකට දාලා හලවම් කරගන්නවා. දැන් හොද්ද රත් වෙලා හාල් මැස්ස කිරි හොදි හදන්නේ ඔන්න ඔහොම. ඒකට අබ ටික දානවා. ඔලිව් ඔයිල් ටිකක් තමයි තිබ්බේ. මේ තියෙන අනිත් જાති ලුණු කෑල්ලක් සුදු ලුණු කෑල්ලක් මේ වියලි මිරිස් කරා කඩලා දැන් අරකට අබ දැම්මා. අබ ටික පුපුරනවා. දැන් මේ ටික මේක ඊට පස්සේ පොඩි කරගන්න නැතුව උයා ගන්න ඈ. ඊයේත් මම හාල් මැස්ස තමයි හැදුවේ. අදත් හාල් මැස්ස කනවා කියලා හිතුණා. මේක හොඳට බදිනවා. නල්ලුම් දාලා හලවා කරනවා. ඒක උඩ රසයි. දොළහයි 50 වෙනකොට උයලා ඉවරයි. මං ආවේ කීයටද? 12යි 10ටනේ. මොන හරි. ඒකට මම මේක දාලා කලවම් කරා. ඒකට දෙහි යඹුල් ටිකක් දාන්න ඕන. ලුණු දාන්න ඕන මදිලා. මේව තමයි හදුවට පස්සේ. ඔන්න යාළුවනේ හාල් මැස්ස කරේ එකක් දැන් ඇති.
යාළුවනේ කෑම බෙදාගත්තා බාස්මති කුඩු කරලා ඉවේ කුකින් වීඩියෝ ඉල්ලන අයට මේක ඉතාමත් ගුණ කෑමක්. අද පිඟානම ගුණයි. හරිද? මේකේ ගුණ ගොඩක් තියෙනවා ඉතින්.